කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වයේ කුමනාරින්ද සිදුවුනේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේ කොටස් වෙළඳපොළෙහි සැලකිය යුතු මට්ටමේ ඉහළ යාමක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන්ම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනය සමග සැසඳෙන විට 3.47ක ධනාත්මක වර්ධනයක් වාර්තා කෙරූ අතර ඒකක ලෙස ඒකක 706.26 ඉහළ යාමකි. දිනය අවසානයේදී සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 21,071.23ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P SL20 මිලදර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන් ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනයේ සමග සැසඳෙන විට 3.91ක ධනාත්මක වර්ධනයක් වාර්තා කෙරූ අතර ඒකක ලෙස ඒකක 222.41ක ඉහළ යාමකි. දින අවසානයේදී S&P SL20 මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 5,909.23ක් ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 4.22ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 7,495.32ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් මිලියන 425.87ක් ප්‍රොසෙස් අත්පත් කරගන්නා අතර ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස් සහ ලංකා මිල්ක් ෆුඩ්ස් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම් දෙස අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 4,169.0ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 99%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම් රුපියල් මිලියන 47.5ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 1%ක් ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දෙස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 3,555.4ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 84%ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 661.96ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 16ක් ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් කර්න හවුස් ග්ලෝබල් සොලියුෂන්ස්, රේණුකා ෆුඩ්ස් 14, රේණුකා ෆුඩ්ස් non voting, රේණුකා ඇග්‍රි ෆුඩ්ස් සහ සිංගර් ශ්‍රී ලංකා ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් සෙරන්ඩිප් හොටෙල්ස් non voting, මර්කන්ටයිල් ශිපින් කම්පැනි, LVL එනර්ජි ෆන්ඩ්, රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් සහ රිචඩ් පීරිස් එක්ස්පෝර්ට්ස් ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන්, සම්පත් බැංක්, ජෝන් කිල්ස් හෝල්ඩින්ග්ස්, හැඩන් නැෂනල් බැංක් සහ හේලිස් ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් ලංකා IOC, LVL එනර්ජි ෆන්ඩ්, මල්වත්තවැලි ප්ලාන්ටේෂන්, සතුස මෝටර්ස් සහ හේලිස් ෆැබ්‍රික් ලෙස වාර්තා වනවා.